මගේ නම චමින්ද දිසානායක. මම ලී ට්‍රේඩ් ඉංජිනියර් සමාගමේ සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂක. මම වැඩ කරන්නේ පූර්ණ වශයෙන්ම දැව ශාස්ත්‍රයේ. අවුරුදු 30ක් තිස්සේ මේ ආයතනය මොන වගේ ගැටලු කොච්චර අපහසුතාවයන් පත් වෙන්නේ නැත්නම් කියලා මට නිර්ණය කරගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය, කොවිඩ්, ඒ වගේම මෑතකදී සිද්ධ වෙච්ච ආපදා මේවා ඇතුලේ තියෙන්නේ මූල්‍ය කළමනාකරණය, විනය, මුදල් විනය. ඉතින් මම දකිනවා මේ අවුරුදු 30 තුළත මේ ආයතනය මනා මුදල් විනයක් පවත්වාගෙන ආපු නිසා මේ ගමන, ඒ කියන්නේ අධ්‍යක්ෂතුමාගේ සහ ආයතනයේ බ්ලූ ප්‍රින්ට් එක, එවනම් දැක්ම, අනාගත දැක්ම පැහැදිලිව අපට පේනවා. මේ දශක 3ක් තිස්සේ ඉතාම පැහැදිලිව කිසිම පාරිභෝගිකයට අපහසුතාවයක් නොදී සහ විශේෂයෙන්ම මම දකින දේ තමයි පාරිභෝගිකයාගේ විශ්වසනීයත්වය රැකීම. ඒකට උදාහරණයක් මට තියෙනවා. මම එක ප්‍රොපර්ටි එකක්, තර්ඩ් පාර්ටි ප්‍රොපර්ටි එකක් ගන්න ගිහිල්ලා මම කෝල් කරලා දත්ත ඇහුවාම මට දත්ත දුන්නේ නැහැ. ඒක ඇඹිලිපිටියේ දන්ත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්. ඔහු පුද්ගලිකව මට හම්බ වෙච්ච වෙලාව කතා කරලා මම මේ දත්ත අරගෙන ඒ ගනුදෙනුව කරා මිසක් මට ආයතනයෙන් ඒ දත්ත හම්බුන්නේ නැහැ. විශේෂයෙන්ම මම වගේ ආයෝජකයෙක් සහ වෙනත් ආයෝජකයන් මම කියන්නේ මේ ආයතන තුල මම දැක්කේ ආයෝජකයාගේ සුරක්ෂිතභාවය සහ එයාගේ ආරක්ෂාව සහ මින් මතුවට ආයෝජනය කරපු අයගේ ROI එක. ඒ කියන්නේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක මම ඊටාම පැහැදිලිව මේ මොකද ශ්‍රී ලංකාව ඊටාම කුඩා රටක්, මේ භූමිය සීමිතයි. ඒ නිසා භූමිය වලට සහ නිවාස වලට ආයෝජන කරොත් මම හිතනවා අපි පරදින්නේ නැහැ කියලා. මගේ පුද්ගලික දැනුම අනුව මම පෙරදිලත් නැහැ. මම ආයෝජන කරපු හැම එකකම දැනට අවුරුදු 6කට මම දකිනවා 100%ක මම ROI එකක් එනවා. 100%ක මම ප්‍රතිලාභයක් ඒ වගේම ලබනවා. දැනට අවුරුදු 6කට කලින් මගේ දරුවන්ට දෙමව්පියෙක් හැටියට හොඳම දේ දෙන්න ඕන නිසා මට පුළුවන් විදිහට මම මැග්නා එකේ දුවටත් පුතාටත් මගේ ගෙවල් දෙකක් ගන්න තීරණය කරා. අපි ඊට පස්සේ චූටි පුතාටත් මගේ තුන්වෙනි දරුවෙකුත් තියෙන පුතාටත් එතනින්ම අපි ලෑන්ඩ් එකක් ගත්තා. ඒ කාලේ ඉඳන් මට අවුරුදු 6 තිස්සේ දුන්න සේවාව ඉතාම හොඳ නිසා මගේ රිටයර්මන්ට් එක මම ප්ලෑන් කරලා තියෙන තව අවුරුදු 3කින් මට අවුරුදු 52යි, මම 55දී මම සෙලාවි එකේ ප්‍රොපර්ටි එකකට මම ආයෝජනය කරා. ඒ ආයෝජනය කරේ මගේ රිටයර්මන්ට් එක නිදහසේ ගත කරන්න ඕන නිසා. ඉතින් මේ කාලය තුල මට ලැබුණ අත්දැකීම් ගත්තොත් මේගොල්ලන්ගේ සේවාව, උපරිම සේවාව මට ලැබුණා. සහ මම මේකට ආයෝජනය කරන්න කලින් මම හොයලා බැලුවා මේ ආයතනය මට සුරක්ෂිතද කියලා. ඒකදී මට ලැබුණේ මම දැව ශාස්ත්‍රයේ ඉන්න නිසා මට මේගොල්ලන්ට දැව සපයම් කරුවෝ සියලු දෙනාට මේගොල්ලන්ට වෙලාවට ඒගොල්ලන්ට මුදල් ලැබිලා තිබ්බා. ඒගොල්ලොන් ඒ වගේම ඒක කාර්මිකාංශයේ නිලධාරීන් මම දන්නා ඉන්න. ඒගොල්ලොන් කියනවා ඒගොල්ලන්ගේ උන්නතියට ආයතනය වැඩ කරා. මේ ආයතනයට කෙනෙක් ආයෝජනය කරොත් අපි බලනවා අවුරුදු 3කින් මට ගේ හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන ගෙදර මට විශ්වාසදායි හම්බ වෙනවා කියලා විශ්වාසය තියෙන්නේ. මොකද හේතුව මේගොල්ලන් ඒ පෙදරේරුවන්ට නියමිත වෙලාවට ගෙවනවා, නියමිත වෙලාවට සැපයීම් කරන්න ගෙවනවා. එතකොට අපි දන්නවා අපේ ගෙදර සුරක්ෂිතව අපට අපේ කාලය තුල ලැබෙනවා කියලා විශ්වාසය මං ගාව තිබ්බ නිසා මම මේ ආයෝජනයට පෙළඹුණා. මේ අවුරුදු 6 ඇතුළත මට ලැබුණු අත්දැකීම් තුළ විශේෂයෙන්ම කාර්ය මණ්ඩලයේ පුහුණු කාර්ය මණ්ඩලයක් තුළ සහ විනය ගරුක කාර්ය මණ්ඩලයක් මට හම්බුණා කියලා දකිනවා. මට කතා කරන හැම වෙලාවෙමත් සහ මගෙත් එක්ක වැඩ කරපු හැම අයමත් ඊටාම සුවදශීලී සහ ආයතනය රැකගෙන, කාර්යවල රැකගෙන යන ක්‍රමවේදයක් මම දැක්කා. මේක තුළ මට කියන්න ඕනේ සමහර වෙලාවට අපට වාරිකයක් ගෙවන්න අමතක වුණත් ඒ කතා කරන වොයිස් එක, ටෝන් එක, ඒ කියන්නේ සමහරට කාර්ය බහුල ජීවිතයක් අපි ගත කරන නිසා අපට අමතක වීමක් වුණත් ඒ මතක් කරන විදිහ ඊටාම සුවදශීලී. මම අගය කරනවා ඒ අපි සමහර ආයතන රිකවරි කිව්වහම ඊටාම භයංකාර ඒ වොයිස් එක ගත්තාම ටිකක් අමීරි වොයිස් එක දෙනවා. නමුත් මම මෙතන ඒක දැක්කේ නෑ. ඊටාම සුහදශීලීව තමයි ඒ කටයුතු කරගෙන යන්නේ. මම ඒකට ඊටාම ගරු කරනවා. මොකද මමත් ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් හැටියට පාරිභෝගිකයා විශ්වාසය දිනාගෙන මෙතනින් එහාට යන්නේ කොහොමද කියන එක ගැන ආයතනයේ කාර්ය මණ්ඩලය හිතන බව උඩින් නම් මේ ෆ්ලෝ එක මට පේනවා. ඒ නිසා පොදු අරමුණක් හැටියට මේ ගෲප් එක දුවනවා කියලා පේනවා. සහ මට බ්ලූ ප්‍රින්ට් එක
අවුරුදු 30න් එහාට ඊළඟට මේගොල්ලන් සෙකන්ඩ් ලයින් එක එහෙනම් මැනේජ්මන්ට් එකක් ඒ කියන්නේ හයිරාකි එක පිළිවෙලට හදලා තියෙනවා කියලා මට දකිනවා සහ මම ආයෝජකයෙක් හැටියට මම ආයෝජනය කරන තීරණය කරේ විශේෂයෙන්ම මට සෙකන්ඩ් ලයින් එකක් මේක අස්සේ පේන නිසා සහ මේකේ පැවැත්මක් මම දකින නිසා ආයෝජකයෙක් හැටියට හෝ නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට තමන් බය නැතුව පේනගන්න ඕන තැනක් ප්‍රයිම් ලෑන්ඩ්ස් කියන්නේ සහ මගේ අත්දැකීමෙන් මම මේ කතා කරන්නේ ඒ වගේම මම කැමති දමිළ භාෂා කතා කරන සහෝදරයන්ට வடக்கு கிழக்கு பகுதியில் மக்களுக்கும் இலங்கை எல்லா மக்களுக்கும் இந்த ப்ரைம் லேண்டில் வந்து நீங்கள் வீடு வாங்கலாம் காணி வாங்கலாம் உங்களுக்கு வந்து அதில் இருக்கிற ட்ரஸ்ட் உங்களுக்கு 100% இருக்கிற மாதிரி சொல்லி அளவிக்கிறார் அதே சேம் டைம் ஐ லைக் டு thank you very much Prime Lands given a good service to me for the last 6 years as a customer, as an investor. I'm very happy about this service and the after sale service. Thank you very much. Siya